ඔන්න පොරොන්දු වුණ විදියටම Money and You අපේ වීඩියෝ සීරීස් එකේ ෆස්ට් එපිසෝඩ් එකත් අරගෙන මම ආවා ඔයාව හම්බ වෙන්න. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරා වගේම හොඳ පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ටෙක්නික්ස් ඔයා දැනගෙන ඉන්න එක හරිම ඉම්පෝටන්ට්. අපේ රටේ ස්කූල්ස් වලින් යුනිවර්සිටිස් වලින් නම් මේ ගැන ඔයාලට ඉගෙන ගන්න අවස්ථාවක් නැහැ. මේ නිසා තමයි ඇත්තටම ගොඩාක් ප්‍රොෆෙෂනල්ස්ලා පවා පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් කියන සබ්ජෙක්ට් එකේදී ෆේල් වෙන්නේ. ඉතින් අපේ වීඩියෝ සීරීස් එකත් එක්ක එකතු වෙලා හිටියොත් ඔයාට පුළුවන් මේ ගැන හරියටම දැනගන්න. දන්නවද? ඔයාට හොඳ මුදල් කළමනාකරණයක් තියෙන එක ඔයාගේ ජීවිතේ ගොඩක් දේවල් වලට බලපානවා. අපි හිතමු හදිසි මෙඩිකල් එක්ස්පෙන්ස් එකක්. එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ අනාගතය වෙනුවෙන් ඉන්වෙස්ට්මන්ට් එකක් කරන්න ඕනේ ඔයාගේ এডুকেෂන් එකට, ඔයාගේ දරුවගේ এডুকেෂන් එකට. එහෙමත් නැත්නම් ඔයා ආසම රටකට ට්‍රැවල් කරන්න. මේ වගේ කිසිම දෙයකදී ඔයාට අනවශ්‍ය ස්ට්‍රෙස් එකක් ගන්න වෙන්නේ නැහැ. ඔයා මුල ඉඳලම හොඳ ප්ලෑන් එකකට වැඩ කරලා ඔයාගේ ෆයිනෑන්ස් මැනේජ් කරගත්තා නම්. කවුරු හරි ඔයාගෙන් ඇහුවොත් මාසේ ඔයාට වැඩිපුරම සතුටු දවස කවදද කියලා? අනිවාර්යයෙන්ම ඔයාගේ උත්තරේ සැලරි ඩේට් එක නේද? එදාට ඔයාට හිතෙනවා ෂා මගේ අතේ ලොකු සල්ලියක් තියනවා කියලා. හැබැයි ටික දවසක් යනකොට මොකද වෙන්නේ? household expenses, ගෙදර bills, ඔයාගේ බබාගේ school fees, එතකොට fuel expenses, මේ වගේ වියදම් නිසා අන්තිමට ඔයාගේ අතේ තිබුණේ ලොකු සල්ලියට මොකද වෙන්නේ? වැනිෂ් වෙලා යනව නේද? ඉතින් මෙන්න මේ විදියට ඔයාට අතට එන සල්ලි, ඒ වගේම ඔයාගේ අතින් ගිලිහිලා යන සල්ලි, එහෙම නැත්නම් ඔයාගේ වියදම්, මේ හැම දෙයක්ම ඔයා ගාව තියෙන හැබිට්ස් එක්ක, ඔයාගේ වැලියුස් එක්ක, ඔයාගේ ප්‍රයොරිටිස් එක්ක ලොකු සම්බන්ධතාවයක් තියෙනවා. අපි ඒකට කියනවා මනි ඉකෝසිස්ටම් කියලා. ඔයා පොඩ්ඩක් හිතලා බලන්න, හැම මාසෙම ඔයා හිර වෙලා ඉන්නේ එකම සර්කල් එකක් ඇතුලේ. ආදායම, වියදම, ඊට පස්සේ මුදල් හිඟය, ණය, නැවත ආදායම. මෙන්න මේ කියන සර්කල් එක ඇතුලේ තමයි ඔයාගේ මනි ඉකෝසිස්ටම් එක තියෙන්නේ. හොඳ පර්සනල් ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ටෙක්නික්ස් අඳුන ගන්න නම් ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ මනි ඉකෝසිස්ටම් එක අඳුනගෙන ඉන්න ඕනේ. අපි ඊළඟ එපිසෝඩ් එකෙන් කතා කරමු කොහොමද අපි හරියටම ඒක අඳුනගන්නේ කියලා.